කන්‍යා ලග්නයේ ඔයාගේ 11 වෙනි කොටුවට බුධ ග්‍රහයා ඇවිත් වඩාත් විශ්වාසවන්ත මිතුරුකමක් ගැන ඔයාට වැඩිපුර හිතෙන්න පටන් අරගෙනද? ඇත්තටම මොකද වෙන්නේ කියලා බලන්න මුලින්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා එන්න. ඔයාගේ කාලයෙන් පොඩි වෙලාවක් වෙන් කරලා දිගට වීඩියෝ එක නරඹන්න. මේ දවස්වල ඔයාට ඔයාව ඇත්තටම දැනෙන මිතුරෙක් හෝ සම්බන්ධතාවයක් ගැන වැඩි හැඟීමක් දැනෙන්න පුළුවන්. හිතට දැනෙන සිතුවිලි බෙදා ගන්න පුළුවන් තරමේ ආරක්ෂිත බැඳීමක් ඔයාට තියනවද කියලා ඔයාටම හිතෙන්න පුළුවන්. ඔයා සමාජෙත් එක්ක තියෙන සම්බන්ධතා වැඩි වෙනවා. ඒ වගේම තමයි අලුත් ඇහැකින් ලෝකෙ දිහා බලන්න පටන් ගන්න කාලයක් මේක. වෙනදට වඩා විශ්ලේෂණාත්මකව දේවල් ගැන හිතන්න ඔයා දැන් ටිකක් වැඩිපුර උත්සාහ කරනවා. කිසිම සැලැස්මක් නැතුව යාළුවොත් එක්ක ගැඹුරු සංවාදවල යෙදෙන්න ඔයාට අනපේක්ෂිත අවස්ථාවල් යෙදෙනවා. මෙන්න මේ වගේ සිදුවෙන කතා බහ වලින් ඔයාලා අතරේ වෙනදට වඩා ගැඹුරු සමීප බවක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට ඔයා දන්න කෙනෙක් එයා ගැන ඔයා නොදැන හිටපු දේවල් ටිකක් ඔයාට හෙළි කරන්නත් මේ කාලය තෝරගනීවි. ඔයාගේ වටාපිටාව ගැන වෙනදට නොදැනුණු වැඩි ආරක්ෂිත බවක් ඔයාට දැනෙන්න පටන් අරගන්න. ඒ වගේම තමයි කණ්ඩායම් විදිහට තිබුණු පොදු සම්බන්ධතාවලින් ටිකක් ඈත් වෙලා හිතට වඩා දැනෙන අයත් එක්ක විතරක් සමීපව ඉන්න ඔයා ටිකක් වැඩියෙන් උත්සාහ කරන කාලයක් මේක. ඇතුළාන්තයටම දැනෙන සැබෑ සම්බන්ධතාවයක් අත්‍යවශ්‍යයි කියලා ඔයාට හිතෙන කාලයක්. සමහර විට ඒක මිතුරුකමක්. එහෙම නැත්නම් ආදර සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්. බොහෝ දුරට ඒ ඔයා හොයන සම්බන්ධතාවය මේ කාලය ඇතුළතදී ආරම්භ වේවි. මේ දවස්වල ඔයා ඔයාගේ බලාපොරොත්තු හීන වෙනුවෙන් වැඩිපුර මහන්සි වෙන්න සහ කාලය ගත කරන්න උත්සාහ කරනවා. හිත හැම වෙලාවෙම ඔයාගේ අනාගතය මොන වගේ වෙන්න ඕනේද කියන දේවල් ඔයාට මතක් කරලා දෙනවා. හොඳින් හිතලා ගන්න තීරණ මාර්ගෝපදේශන කරගෙන ඔයාට අලුත් ආරම්භයක් ගන්න මෙන්න මේක හොඳ කාලයක්. ඔයා ස්වභාවයෙන්ම මෘදු, අනිත් අයව දී ගන්නවන, සනසවන්න කැමති කෙනෙක්. මේ කාලේ ඔයාගේ සමීපතමයන්ට ඔයාගේ මේ කරුණාවන්ත බව අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඒ නිසා වටේ ඉන්න අය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. හෘදයාංගම සහ බොහෝ කල්පවතින තද බැඳීමක් ගොඩනගා ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ කාලේ මගහරින්න එපා. ඔන්න ඉතින් දැන් ඒ චක්‍රය පටන් අරගෙන ඉවරයි. මේ ගැන ඔයාට මොනවද හිතෙන්නේ? ඒ හිතන දේ අමතක කරන්නේ නැතුව කමෙන්ට් එකක් විදියට ලියලා යන්න. ඉස්සරහදීත් මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාට ජය වේවා. තරු අරණ ඔබේ ආත්මයට ආමන්ත්‍රණය කරන්න අපිට ඉඩ දෙන්න.